ආයුබෝවන් ඔබ සැමට. අදත් වෙනද වගේම කීබෝඩ් කාමරයේ YouTube නාලිකාව තුළින් තවත් අලුත් ගීතයක් ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ. අද ඔබ වෙත ගෙනීමට සූදානම් වන ගීතය තමයි මම ගිය සතියේ වීඩියෝ එකෙන් පැවසුවා ඔබගේ ඉල්ලීම් වලටත් මෙම නොටේෂන්ස් ඒ වගේම මේ ස්ක්‍රීන් රෙකෝඩින් මම ගිය සතියේ වීඩියෝ එකකින් ඔයගලන්ට කිව්වා ඔබගේ ඉල්ලීම් කීපයක් සිදු කරලා තියෙනවා ගීත ලබා දෙන්න කියලා. ඒ අනුව තෝරාගත්ත ගීතයක් තමයි ඔබ අප කවුරුත් දන්නා ගීතයක්. මා හද සැලෙනා කියන ගීතය. මෙම ගීතය කීබෝඩ් කාමරේ නාලිකාව තුළින් ඔබට ගෙන එනවා. පහසුවෙන් වාදනය කිරීමට හැකි වෙන පරිදි ඒ මයිනර් මෙම ගීතය අපි වාදනය කරන්නේ. මේක ඔරිජිනල් ඒ ගායකයාගේ කටහඬට සමානව හදලා තියෙන්නේ E flat මයිනර් වල. නමුත් මම ඒක පහසුවෙන් වාදනය කරන්න පුළුවන් වෙන විදිහට E මයිනර් වලට ට්‍රාන්ස්පෝස් කරලා තියෙන්නේ. එhmenan අපි බලමු මා හද සැලෙනා කියන ගීතය E මයිනර් වල අපි පහසුවෙන් වාදනය කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ඒකේ ඉන්ට්‍රෝ එක අපි වාදනය කරමු. අපි බලමු ඊළඟට ගීතය වාදනය කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු මේකේ අන්තර කොටස කොහොමද වාදනය කරන්නේ කියලා. ඊළඟට අපි බලමු මේකේ කවුන්ටර් පාර්ට්ස් කීපයක් තියෙනවා. කවුන්ටර් පාර්ට්ස් සරල කවුන්ටර් පාර්ට්ස් ටිකක් තියෙන්නේ. අපි බලමු මේකේ ඉස්සෙල්ලාම කෝරස් එකේ කවුන්ටර් පාර්ට්ස් ටික බලමු. මේකේ පළවෙනි කවුන්ටර් පාර්ට් එකේ ඉන්නේ ස්ට්‍රින්ග්ස් පාර්ට් එකක් තියෙන්නේ. ඒක පටන් ගන්නෙ ෆීමේල් වොයිස් එකේ ඔබට ගන්නට සිතුනා ඊළඟට බලමු අපි වර්ස් එකේ කවුන්ටර් පාර්ට්ස් කොහොමද කියලා. මේකේ මුලින්ම සැක්සෆෝන් පාර්ට් එකක් තියෙන මේ විදිහට. ඊළඟට අපි බලමු කෝඩ්ස් ටික. මේකේ කෝඩ්ස් බලමු අපි ඉස්සෙල්ලාම ඉන්ටර් පාර්ට් එකේ කෝඩ්ස් ටික බලමු. ඊළඟට බලමු අපි කෝරස් එකේ කෝඩ්ස් ටික වදින කොහොමද කියලා. ඔබට ගන්නට මට සිතුනා නීලදසි විතර ආසක කිවමනු මට
වුණා මාහද සැලෙන විහඳනවා ඔබට ගයන්නට මට සිතුණා අහිමි අතුමක මාතනිවිත මාසිතවින් සැලුණා දැන් වර්ස් එකේ කෝඩ්ස් ටික බලමු කොහොමද කියලා මෙලන්න බැරිමල් අතු අග පිපුණපු පෙමල තනිරේග යාපත් ලැබ ඉකිලි ආමුත් ඔබ මට පිටුපාද යාපත් ලැබ ඉකිලි ආමුත් ඔබ මට පිටුපාද එමනම් මෙම ගීතය පාසින් ඔබට වාදනය කිරීමට මෙම වීඩියෝ එකකින් ඔබට සහායක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඊමානි එකේ මේක වාදනය කිරීමට වඩාත් පහසුයි. එහෙමනම් වීඩියෝ එක බලාගෙන මෙම ගීතය වාදනය කිරීමට පුහුණු වෙන්න කියලා ආරාධනා කරමින් ඔබට අවශ්‍ය ගීත තිබේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න. ඒක වඩාත් මේ channel එක පවත්වාගෙන යාමට වඩාත් මට සහායක් ලැබෙනවා එකෙන්. ඒ වගේම ඔබට කීබෝඩ් වාදනය සම්බන්ධයෙන් මූලික අවබෝධයක් නැත්නම් ඒ මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඒ ඊටාම මුල සිට ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මගේ WhatsApp අංකය හරහා Zoom හරහා ඔබට එම සහාය ලබා දීමට මම සූදානම්.